Hello everyone. කොහොමද ඉතින් මට හිතුණා මගේ කොලජන් එක බොන්න පටන් ගත්ත දවසේ වීඩියෝ එකක් කරා වගේම කොලජන් එක ඉවර වුණාට පස්සෙත් වීඩියෝ එකක් කරන්න. ඉතින් අද තමයි මගේ කොලජන් එක ඉවර වුණේ. මම බොන කොලජන් එක මොකක්ද කියලා දන්නා. මේ තියෙන ඔරිජිනල් ජමු ජෙලිටා පර්ල් වයිට් පින්කි ප්ලස් එක. දැන් බොන්න ගත්ත ගමන් කාටත් හිතෙන්න පුළුවන් මම මේක සෙල් කරන්න මේ කියනවා කියලා. ඉතින් ඇත්තටම දැන් තමයි මේක ඉවර වුණේ. ඔක්කොම මම පෙන්නන්නම් ඔයගලන්ට. මේ විදිය තමයි තියෙන්නේ. ඉවරයි. ඉතින් මේක දැන් ගොඩක් අය මේ කියනනේ මේ කොලජන් එකෙන් මහත් වෙනවා අනිත් කොලජන් එකෙන් මේකෙන් කෙට්ටු වෙනවා අනිත් එකෙන් මහත් වෙනවා අරකයි මේකයි කියලා. හැබැයි මම පෞද්ගලික අත්දැකීම් පොඩක් ෂෙයා කරගන්න හිතුවා. ඇත්තටම මේ කොලජන් එකෙන් කිසිම විදියකට කෙට්ටු වීමක් උනේ නැහැ. දැන් මට කොහොමද මම එක්සර්සයිස් කරන හින්දා සහ කැම පාලනය කරන හින්දාද දන්නෙත් නැහැ. මට කෙට්ටු වීමක් ගැන මේ කොලජන් එකේ වෙනවා කියන්න බෑ. මොකද මම ඒක අත්දැකලා නැහැ මේවලි. මම ව්‍යායාම සහ කැම පාලනයෙන් කෙට්ටු වෙන නිසා. ඉතින් ලේඩි වයිට් එකට මහත් වෙනකොට දැන් මගේ කසින් නංගි බොනවා. හැබැයි යාගේ ස්කින් එක මාර ලස්සනට දිලිසෙන්න ගන්නවා. හැබැයි ලොකු මේ මහත් වීමක් අර ගොඩාක් කෙට්ටු අය ලස්සනට මහත් වෙන්න හිතන්නේ අන්න ඒ වගේ එකක් නම් ඇත්තටම වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි කියනවා මේ කොලජන් මේ රැල්ලට යන්නේ රිසල්ට් එකක් නැහැ කියලා. ඉතින් මම රිසල්ට්ස් නැත්තම් මගේ ඇඟට ගන්නෙත් නැහැ. කාටවත් දෙන්නෙත් නැහැ රිසල්ට්ස් නැති දෙයක් සෙල් කරලා වැඩක් නැහැනේ. ඒක නිසා ඉතින් ඇත්තටම කියන්න ඕනේ මම ඉවර වෙනකම් බිව්වේ මට හරි නැත්තම් මම මගදී නවත්තනවා ගන්නෙ නැහැ. හැබැයි ඉවර වෙනකම් බිව්වේ මේකේ ප්‍රතිඵලයක් අවසන් වෙනකම් බලන්න ඕන නිසා මේක ඇත්තටම හොඳ නිසා. ඉතින් මට මේ කොලජන් එක බොද්දී දැනුණ දෙයක් තමයි මගේ ස්කින් එකේ පාට වැඩි වෙච්ච එක. ඔයගලන්ට පේනවා ඇති මගේ අත්වල එහෙම පාට වැඩි වෙලා දෙනවා. නැත්නම් මගේ ගොඩක් වෙලාවට මෙන්න මෙතනින් මෙහාට පිච්චිලා තිබුණාම ගොඩක් වෙලාවට යථාර්ථයට පත් කරගන්න ලැබුණෙම නැහැ. හැබැයි ස්කින් එක දැන් මුළු ඇඟම එකම පාටකට තියෙනවා. පිම්පල්ස් එනවා සාමාන්‍ය අපිට පීරියඩ්ස් හැදෙනකොට පිම්පල්ස් එනවා. ඒක මටත් වෙනවා. ඊට අමතරව මේ කොලජන් වලින් අනිවාර්යෙන් ස්කින් එක කලයක වැඩිවීමක් වෙනවා. ඒක අනිවාර්යෙන්ම 100%ක් මම ගැරන්ටි කරලා කියනවා මට ඒ රිසල්ට්ස් ලැබුණ නිසා. ඇත්තටම මේක මාරම හොඳයි. අර ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන බ්ලීචින් වලින් එන සුද නම් ඒක ගන්න බෑ. නමුත් තියෙන ස්කින් එක දිලිසෙන විදියට ලස්සනට ස්කින් එක හැදෙනවා. ඒ වගේම තමයි මම අත්දැකපු තවත් දෙයක් කොණ්ඩේට මං හිතන්නේ කොණ්ඩේ වැවිලා තිබුණා කලින්ට වඩා වේගෙන්. මම ගොඩක් වෙලාවට මේ සීරම් එක මගේ යූස් කරෙත් නැහැ. මේ සීත වැඩි වෙන මම සීරම් එක යූස් කරෙත් නැහැ. හැබැයි කොලජන් එක ඩේලි ගත්ත හින්දා මගේ කොණ්ඩේ වැවිලා තිබුණා. මම හිතනවා කොණ්ඩේ වැවෙන්නත් කොලජන් එක හේතුවක් වෙන්නේ නැති කියලා. අනිත් දේ තමයි නියපොතු. නියපොතු ගොඩක් වෙලාවට මට මේ තරම් දිගට වවාගෙන ඉන්න බෑ. කැඩෙනවා. හරිම තුනී. හැබැයි මේ නියපොතු දැන් හොඳට හයියට තියෙනවා. කැඩිලා නැහැ. ඉතින් මේ නේල්ස් වලට කොණ්ඩෙට ඒ වගේම ස්කින් එකට ඔයගලන්ට පේනවා ඇති මගේ ස්කින් කලර් එක මේ පේනව නේද? ඉතින් කිසිම විදියකින් මේ ෆිල්ටර්ස් මොකුත් නැහැ. මේ සාමාන්‍ය කාමරේ ඉඳගෙන කරන්නේ. ඇත්තටම මේක මාරම හොඳයි. ඉතින් ලංකාවේ ඔයගොල්ලන්ට මේ ජමු ජෙලිටා පර්ල් වයිට් පින්කි ප්ලස් එක අපෙන් ගන්න පුළුවන් ඔරිජිනල් එක. තව තැන්වල ඔරිජිනල් ඇති. Tamanට සැටිස් නම් ඕන තැනකින් ගත්තට මට ප්‍රශ්නයක් නැහැ. මගෙන්ම ගන්න කියලා එකක් නැහැ. කැමති අයට ගන්න පුළුවන්. මම ගැරන්ටි කරනවා මම සෙල් කරන්නේ ඔරිජිනල් එක කියලා. ඒක නිසා මගෙන් කැමති අයට ගන්න පුළුවන්. වෙන තැන් වලින් ඔයාලට සැටිස් නම් එතනින් ගන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඔරිජිනල්ද බලලා ගන්න. ඉතාලියත් අපි ඉතාලිය පුරාම ඩිලිවර් කරනවා. ඒක මට මගේ මේ WhatsApp නම්බර් එක මම උඩින් දාන්නම්. එතනින් මට WhatsApp මැසේජ් එකක් දාලා ඕගොල්ලන්ට සතියක් ඇතුළත ගෙන්න ගන්නත් පුළුවන්. නැත්නම් දවස් දෙකෙන් ඩිලිවර් කර ගන්නත් පුළුවන්. මට ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න. මම එතකොට ඔයගලන්ට විස්තර දෙන්නම්. ඉතින් මට ඔන්න ඔය ටික තමයි කොලජන් එක ගැන කියන්න හිතුනේ. මොකද අද මේක බොන අන්තිම දවස. දැන් මේක ඉවරයි. ඉතින් මම ආයෙත් දැන් මේක බොන්න පටන් ගන්නවා. මම හිතුවා මාසයක් විතර රෙස්ට් එකේ ඉඳලා ආයෙ බොන්න පටන් ගන්න ඕනේ කියලා. ඉතින් බය වෙන්නේ නැතුව ගන්න. මොකද මේ කොලජන් වලින් රිසල්ට්ස් නැහැ කියන්න බෑ. කොලජන් අපේ ශරීරයේ තියෙන දෙයක්. ෂෙයා වීමත් එක්ක අපිට බාහිරින් එක ගන්න වෙනවා. ඉතින් අනිවාර්යෙන් අපේ ශරීරයෙන් ෂෙයා වෙලා යනවා නම් විටමින් එක ඒක බාහිරව નિયમિત මාත්‍රාවට අනුව ගත්තට මම හිතන්නේ වෛද්‍යවරුණත් අනුමත කරනවා
ලෝකේ වුණත් කියලා තියෙන ලෝකයේ සම්මත විදිය ඒකයි වෛද්‍යවරුන් සඳහන් කරන විදියට අපේ ඇඟේ තියෙන විටමින් එකක් ක්ෂය වෙලා යනවා නම් ඒක ශරීරයට අපිට අවශ්‍ය නම් අපිට අත්‍යවශ්‍ය දෙයක් නම් හෝ අවශ්‍ය නම් අපිට ඒක නියමිත මාත්‍රාව අනුව ගන්න පුළුවන්. ඕනම විටමින් එකක් හෝ ඕනම දෙයක් ඕනට වැඩි ඕනේ නැහැ කියනවා වගේ සප්ලිමන්ට් එකක් ගනිද්දි විටමින්ස් ගන්නකොට අපි ඒක මාස 3ක් හරි මාස 6ක් හරි ඇඟට අරගෙන මාස 2ක් 3ක් විතර රෙස්ට් කරලා ඊළඟට ආයේ බොන්න විටමින් එක ගන්න පටන් ගන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි මට කියන්න ඕනුනේ. එහෙනම් කොලජන් එක ගන්න කැමති මේ WhatsApp නම් එකට මෙසේජ් එකක් දාන්න අපි ඔයගොල්ලන්ට ලංකාව ඇතුළත වගේම ඉතාලියෙත් ඩිලිවර් කරනවා. ඉතින් එහෙනම් මට රිසල්ට්ස් ලැබුණා. මම වගේම ලස්සන වෙන්න කැමති අනිත් අයටත් රිසල්ට්ස් ගන්න මේක අරගෙන මම කිව්වට මාස 2ක් යූස් කරන්න පුළුවන්. බීලා බලන්න. ගිහින් එන්න.